අවුරුදු 18ක් 19ක් වෙනකොට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනම මම හිතන්නේ තරුණ තරුණියට තියෙන දෙයක් තමයි දැන් මටම කියලා කීයක් හරි හොයාගන්න ඕනේ. මම උපයා ගන්න ඕනේ මට ඕන කරන දේවල්. මුදල් උපයන්න ඕනේ. ඉතින් මේ දේ කරන්න මොකද අපි කරන්න ඕනේ? රැකියාවක් කරන්න ඕනේ. රැකියාව ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙන තරුණයට තරුණියට. එතකොට දැන් මේ රැකියාව ගැන කතා කරනකොට අපි ලක්මිනෝ ඩිජිටල් ටීවී නරඹනවාට මතක ඇති පහුගිය වැඩසටහනක අපි කතා කරා මේ රැකියාවක් හොයා ගැනීමට CV එකක් හදන්නේ කොහොමද නැත්නම් රෙසියුම් එකක් හදන්නේ කොහොමද කියන කාරණා ගැන අපි පසුගිය වැඩසටහනක කතා කරා. එදා අපි ගෙනාවේ මෙදරියට අපි ආරාධනා කරේ හොඳම පුද්ගලයා. අදත් එතුමාටම අපි කතා කරා අපිත් එක්ක එකතු වෙන්න. අද අපි තවත් මානයකින් මේ ගැන කතා කරනවා කියලා. ලංකාවේ ප්‍රධාන පෙළේ සමූහ ව්‍යාපාරයක ප්‍රධාන මානව සම්පත් නිලධාරී මානව සම්පත් වෘත්තීයවේදී බාහිර කතිකාචාර්ය ආචාර්ය අතුල හේවාපතර මැතිතුමත් එක්ක තමයි අදත් අපි කතා කරන්නේ. හැබැයි ටිකක් වෙනස්. දැන් ආචාර්යතුමනි මෙහෙමයි වැඩේ පටන් ගන්න හදන්නේ. CV එකත් ඇව්වා. CV එක ඔන්න HR එකෙන් සිලෙක්ට් කරා කියලා කියමුකෝ. ඉන්ටර්විව් එකට එන්න කියලා කියනවා. දැන් තමයි ලොකුම වැඩේ. කොහොමද මේ ඉන්ටර්විව් එකට අපි ෆේස් කරන්න ඕනේ? ඔන්න මං ඩිරෙක්ට් ওই ප්‍රශ්නේ යොමු කරා ඔබතුමාට. බොහොම හොඳ ප්‍රශ්නයක්. විශේෂයෙන්ම CV එකක් එහෙම නැත්නම් රිසියුම් එකක් කියන දෙක අපි වෙනස කතා කරා. සාමාන්‍යයෙන් අපි රිසියුම් කියන වචනේ තමයි මම එදා කිව්වේ. සාමාන්‍ය රැකියාවට යොමු කරනවාට. කොහොම නමුත් අපේ සාමාන්‍ය පිළිගැනීමක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ රැකියාවක් කරන්න නෙමෙයි රැකියාවක් කරන්න ජීවත් වෙන්නේ කියලා. ඔන්න ඕක පදනම් කරගෙන තමයි ඔතන කිව්වා වගේ පුද්ගලයෙක් රැකියාවකට යන්නේ ජීවත් වීම සඳහා මුදලක් සොයා ගැනීමට. ඉතින් විශේෂයෙන්ම රැකියාවකට යොමු වීමේදී ওই රිසියුම් එකක් යොමු කරලාට පසුව ඒ පුද්ගලයාට සමුඛ පරීක්ෂණය කතා කරනවා. මෙන්න මේ සමුඛ පරීක්ෂණයට බොහෝ දෙනාට මුහුණ දෙන්න ගියාම විශාල ගැටලු තුනක් ඇති වෙනවා. ඔව්. ඒක පොඩි ලොකු ඔක්කොටම ඇති වෙන ප්‍රශ්නයක්. ඔව්. ඒකට අපි හරියට ක්‍රමානුකූලව සූදානම් වෙලා මුණ දුන්නොත් හුඟක් වෙලාවට සමුඛ පරීක්ෂණයෙන් අපිට අපි සාමාන්‍ය කියන්නේ පාස් වෙන්න පුළුවන්. ඔව්. ඉතින් ඒ සඳහා අපි මොකද්ද කළ යුත්තේ කියන එක අපි අද කතා කරමු. සරලව කතා කරමු. මොකද දැන් මේ බාධා කිරීමක් නෙවෙයි. මොකද පළවෙනි ඉන්ටර්විව් එකට Tamanට කෝල් කරා කියලා කිව්වහම පස්සේ හිතට දැනෙන සතුට. දැන් මේකෙන් කොහොම හරි ගොඩ යන්න ඕන කියන දේ අපි අදහස තියෙන්නේ. අපේ ඉන්න රැකියා අපේක්ෂිතයාට. ඉතින් එතකොට අපි කතා කරමු ආචාර්යතුමනි දැන් රැකියාව නැත්නම් මේ ඉන්ටර්විව් එකට යනකොට අපි මොන විදිහටද යන්න ඕනේ? එතනට ගිහලා අපි කොහොමද ඉන්න ඕනේ? දැන් මේ වගේ බොහෝ දේවල් තියෙනවා. මොකද අපි සමහරලාට දැකලා තියෙනවා මේ ආචාර්යතුමනි දැන් ඉන්ටර්විව් එකට ගියාට පස්සේ හිට වාඩි වෙලා ඉන්නවා තනිකර පිළිමයක් වගේ. ඒ කියන්නේ බයයි පොඩ්ඩක් හෙල්ලුනොත් මම මේකේ මොකක් හරි මට මේක ඍණාත්මක දෙයක් වෙයිද කියලා. අද අපි කතා කරමු කොහොමද අපි එතන හැසිරෙන්න ඕනේ? කොහොමද මේ ඉන්ටර්විව් එකට මුහුණ දෙන්න ඕනේ? මම හිතන්නේ සමුඛ පරීක්ෂණයට අපිට දැනුම් දීම ලැබුණේ ගමන්ම අපි මනසින් බොහොම සංසුන් විය යුතුයි. ඒක තමයි ප්‍රධාන කාරණාව. සංසුන් වෙලා අපිට කතා කරපු ආයතන සම්බන්ධයෙන් පොඩ්ඩක් සොයා බලන්න ඕනේ. ඉතින් ඒක සෑම දිනකටම පහසුවෙන් කරන්න පුළුවන්. දැන් තියෙනවානේ අන්තර්ජාලය. අන්තර්ජාලයට පිවිසුණා ඒ ආයතන ගැන සොයලා බැලුවා. ඊට පස්සේ තමන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන රැකියාව. අන්න ඒක ගැන පොඩක් වෙලා බලන්න ඕනේ. පුළුවන් නම් ඒ ආයතන කවුරු හරි ඉන්නවා නම් ඒක හරහා එහෙම නැත්නම් අන්තර්ජාලයෙන්ම හොයාගන්න පුළුවන්. ඔව්. සොයාගෙන ආයතනය ගැන අපි සාමාන්‍යයෙන් කියන්නේ රිසර්ච් කරලා බලන්න ඕනේ කියලා. රිසර්ච් කරලා බලන්න ඕනේ ආයතනය මොකක්ද ඒක නිෂ්පාදනය මොකක්ද. දැන් ලංකාවේ ආයතන ගත්තොත් ආයතන වර්ග තුනක් ප්‍රධාන වශයෙන් තියෙනවා. අපි කියනවා SMEs කියලා small and medium scale. ආයතන. ඊට අමතරව large scale ඒවා. large ඒවා වකලාවට share market එකේ තියෙන ඒවා නම් DCM විස්තර ගන්න පුළුවන්. නමුත් small and medium මට්ටමේ ආයතන වල විස්තර සාගන්න ටිකක් අමාරුයි. ඒක ටිකක් මහන්සි වෙන්න වෙනවා. කොහොම හරි ඒ ආයතනේ මොකද්ද කියලා සොයාගෙන ඒකේ නිෂ්පාදනයක්ද සේවාවක්ද කරන්න කියලා සොයාගෙන අන්න එක ගැන දැනුවත් වෙනවා. පළවෙනියෙන්ම කළ යුත්තේ ඔය කාර්යය. ඒක දැනුවත් වෙලා තමන් අයදුම් පත්‍ර යොමු කරපු රැකියාව මොකක්ද කියලා තමුන් දන්නවනේ. අන්න ඒක දිහා විස්තරාත්මකව බැලිය යුතුයි. අපි ගිය පාර කතා කරලා කිව්වා මම දැනුමයි කුසලතාවයයි එකතු වුණාම තමයි පුද්ගලගේ නිපුණතාවය ඇති වෙන්නේ. ඔන්න ඔය නිපුණතාවයට තමයි ඔය කියන විදිහට රැකියාවට අපිට ඒ ආයතනයේ දැනුම් දීමක් කරන්නේ රැකියාවට සමුඛ පරීක්ෂණය පැමිණෙන ලෙස.
මෙතනදී අපි බලන්න ඕනේ අපි යොමු කරපු රැකියාවේ බලන සුදුසුකම් මොනවාද? මට තියෙන සුදුසුකම් මොනවාද ඒ සඳහා. ඒකනේ මේ අයිදුම් මට දැනුම් දීමක් කරලා තියෙන්නේ සමුක පරීක්ෂණයට එන්න කියලා. ඒසා මට තිබෙන මොනවාද කුසලතාවයන් මොනවාද කියලා බලන්න. ওই දෙක එකතු කරලා අපිට නිපුණතාවය හදාගන්න පුළුවන්. ඔව්. ඒක හදාගෙන බොහොම සංසුන්ව සමුක පරීක්ෂණයට මුහුණ දිය යුතුයි. දැන් මේ මට මේ අපිත් දැන් ඉන්ටර්වියුවට ගියාම අපිත් ওই දේම කරලා තියෙනවා. ඒක නිසා මම මේක අහන්න හිතුවේ. දැන් සමහරට මේක ඒ තරම්ම වැදගත් නැති කාරණාවක් වෙන්න පුළුවන්. නමුත් පුංචි දේ හරි දැනන් යන එක වඩා වටිනවා. ඉතින් වැදගත්. අපි දැන් ඉන්ටර්වියුවට ගියාන් පස්සේ ඔන්න කීප දෙනෙක් වාඩිලා ඉන්නවා. එතනට ගියාට පස්සේ අර කෙලගලින්නෙත් සද්ද ඇහෙන්නේ නැති වෙන විදිහට. එතකොට අල්ලපු කෙනා දිහා බලන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. වැඩිපුර hina වෙන්න යන්නේ. පුදුමාකාර විදිහට ඇඟ තද කරගෙන හිත තද කරගෙන ස්ට්‍රෙස් එකේ ඉන්නවා කියන එක අපිටම තේරෙනවා. ඇත්තටම අපි ෆස්ට් ඉන්ටර්වියු එකට ගියා කියලා හිතමුකෝ. ඒ එතන වාඩිලා ඉන්න වෙලාවේ විශේෂයෙන් ඒ රැකියා අයදුම්කරුවාගේ මානසික තත්ත්වය මොන වගේ විය යුතුද? ඒකේ බොහොම සංසුන් මානසික මට්ටමක් තිබිය යුතුයි. ඒ කියන්නේ Tamanට බොහොම අපි කියන්නේ ඕපන් කතා කරන්න පුළුවන් වෙනවා. ඔය ඉන්ටර්වියු වල හුඟක් වෙලාවට ඉන්ටර්වියු අපි සමුක පරීක්ෂණ මණ්ඩලය තියෙනවා U අකුරේ විදිහට. ඔව්. සමහර ඒවා තියෙනවා කෙලිම මූණට අල්ලලා තියෙනවා. සමහර ඒවා කර්ව් ටයිප්. අපි බලන්න ඕනේ කොහොමද මේ සමුක පරීක්ෂණ මණ්ඩලය තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් U අකුරේ ඒවා තියෙන්නේ ටිකක් බරපතලයි ඒක. දෙපැත්තේ තියෙනවනේ කට්ටිය. ඔව්. මූණටම ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ මෙහෙම බලන්න. ඔව්. ඊට අමතරව කර්ව් ටයිප් එකට තියෙනවා. අන්න එතනදී පොඩ්ඩක් පැත්තෙත් කට්ටිය ඉන්නවා යන්දා. එතකොට අපි ඒ අදාළ පුද්ගලයා අහන ප්‍රශ්නෙට ඒ පුද්ගලයාගේ ඇස් දෙක දිහා බලලා උත්තර දෙන්න ඕනේ. අන්න එතනදී කොහොමද රිලැක්ස් වෙ යුතුයි නැත්තම් බෑනේ. ඉතින් අර ඇතුළට යනකොටම බොහොම සංසුන් වෙලා යන්න ඕනේ. සංසුන් වෙලා යන්න ඕනේ. ඊට පස්සේ සමුක පරීක්ෂණේ පටන් ගන්න තැන ඉඳලම අපිට ටිකක් ඒක හරියට මුලදිම ආචාර කරලා ඒ කටයුතු ටික කරගෙන යන්න ඕනේ. ඔව්. ඉතින් ඒක අර සංසුන් මානසික කරොත් ඊටාම පහසුයි. ඉතින් සමුක පරීක්ෂණ තේරෙනවා මෙයා බොහොම රිලැක්ස් එකේ ඉන්න. රිලැක්ස් එකේ මේකට මුණ දෙන පුද්ගලයෙක් කියලා. ඔව්. දැන් මේ විදිහට බැලුවහම පස්සේ රැකියාවකට ගිහලා රැකියාව කරනට වඩා අමාරුයි රැකියාවට සිලෙක්ට් වෙන ප්‍රොසෙස් එක. ඉතින් එතකොට අපි රැකියාව අපේක්ෂිතය විදිහට අපි එතනදී හැසිරෙන්න ඕන විදිහ අර කිව්වා වගේ එක් හැඩතල වලට නැත්තම් පැනල් එකක් වෙන්න පුළුවන්. ඒක ඒ YouTube ඒ හැඩයට වෙන්න පුළුවන්. මේ විදිහට ප්‍රශ්න අහන කට්ටියට ප්‍රශ්න අහන අපිව ඉන්ටර්වියු කරන කට්ටියට ෆේස් කරන්න කොහොමද කියන එක ගැන පුංචි මතක් කිරීමක් අද අපි කතා කරා. මෙතන තව බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා ආචාර්යතුමනි. මම හිතන්නේ තවත් වැඩසටහනකට අපිට හොඳ ආරම්භයක් තියෙනවා. ඒ වගේ පුංචි දෙයක් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ ලබන වැඩසටහනට ඊළඟ වැඩසටහනදී අපි පොඩ්ඩක් කතා කරමු soft skills ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. එතකොට මොකද එහෙම වුණාන් පස්සේ අර රැකියාවට යන කෙනා නැත්තම් ඉන්ටර්වියුවට යන කෙනා බොහොමත්ම සැලසුම් සහගතව තමයි යන්නේ. soft skills එතනදී පාවිච්චි විය යුතුයිනේ. ඒ නිසා අපි ඒක ගැන කතා කරමු. ඒතකොට මේ දෙකත් එකතු කරලා ඔගේ resume එකටත් අපි අනුබද්ධ කරලා සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. අපි හැමදාමත් කරේ ලක්මිනෝ ඩිජිටල් TV හරහා මෙතුමත් එක්ක කතා කරනකොට ඊළඟ වැඩසටහනේ ආරම්භය අද අවසානයේ බවට පත් කරගත්තා. ඒක නිසා ඔබට පිළිවෙලකට ලස්සනට බලන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් ඔබ කරන්න ඕනේ ලක්මිනෝ ඩිජිටල් TV එකත් එක්ක එකතු වෙන එක තමයි. එහෙමනම් අද දවසට සමගින් යන්න සූදානම් වෙන්නේ කලින් කිව්වා වගේම ලබන සතියේ නෙවෙයි ඊළඟ සතියේක අපි නුදුරේදීම බලාපොරොත්තු වෙන යලිත් අපේ ලංකාවේ ප්‍රධාන පෙළේ සමව්‍යාපාරික ප්‍රධාන මානව සම්පන්න නිලධාරී බාහිර කථිකාචාර්ය ආචාර්ය අතුල හේවාපත්‍ර මෙතුමා සමගින් සාකච්ඡා කරන්න අද දවසේ අවසානයේ ඊළඟ දවසේ ආරම්භයේ විදිහට. එතකන් සමගින් යන්න අවසරයි. සුබ දවසක්. සුබ දවසක්.